ඔබ සැමට ජේසු පිහිටයි. ජීවිතය කියන්නේ හැමදාම එක වගේ ගලාගෙන යන දෙයක් නෙමෙයි. සමහර දවස්වලට අපේ හිතට දරාගන්න බැරි තරම් බරක් දැනෙනවා. කිසිම හේතුවක් නැතුවම කනස්සල්ලක් ලොකු පාළුවක් හරි තනිකමක් හිත වෙලා කරන අවස්ථා ඕන තරම් තියෙනවා. සමහර අවස්ථා එන්න පුළුවන් ඇත්තටම ඔබට දරාගන්න බැරි ප්‍රශ්නවල හිරවෙලා ඉන්න අවස්ථා. සමහර විට ඔබේ අම්මගේ තාත්තගේ දුවගේ පුතාගේ එහෙමත් නැත්නම් ඔබම යම් ප්‍රශ්නයකට හිරවෙලා ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔබට ඒ වෙලාවට හිතනවා නේද? ඇයි දෙවියනේ මම මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ? ඇයි දෙවියනේ ඔබ වහන්සේටවත් මේවා පේන්නේ නැත්තේ? මගේ දෙවියනේ ඔබ මාව අත්හැරලාද කියලාත් අහන්න පුළුවන්. අද ඔබ මේ වීඩියෝ එක නරඹන්නේත් ඒ වගේ නොසන්සුන් හැඟීමකින් නම් නැත්නම් ජීවිතේ ප්‍රශ්න හමුවේ අතරමං වෙලා වගේ දැනෙන මොහොතක නම් මට මුලින්ම ඔබට එකම එක දෙයක් කියන්න ඕනේ. ඒ තමයි ඔබ තනි වෙලා නැහැ. ලෝකේ ඔබට පිටු පෑවත් ඔබව තේරුම් ගන්න කවුරුත් නැහැ කියලා දැනුණාත් ඔබව මවවදාළ දෙවියන් වහන්සේට ඔබේ හදවතේ රහසින් කෙඳිරි ගාන හැම වේදනාවක්ම ඇහෙනවා. උන්වහන්සේගේ වචනය තුළ ඔබට අවශ්‍ය කරන සැනසීම ශක්තිය වගේම අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔබේ හිතේ තියෙන ඒ නොසන්සුන් බව නිවන්න සමිතනන් වහන්සේ දෙන ඒ උතුම් පොරොන්දු ගැන. මතකට දැස් පියාගෙන මේ වචනවලට සවන් දෙන්න. ඔබේ හදවතේ බර උන්වහන්සේගේ පාමුල තබන්න. මතෙව් 11 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය. වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට එන්න. මම ඔබ සැමට සහනය දෙන්නෙමි. අපේ ජීවිතේ ප්‍රශ්න වගකීම් වගේම දුක නිසා අපි මානසිකව වැටිලා ඉන්නකොට අපිට ඒ බර තනියෙන් උසුලන්න අවශ්‍ය නැහැ. යේසුස් වහන්සේ අපිට ආරාධනා කරන්නේ ඒ හැම ප්‍රශ්නයක්ම උන්වහන්සේට බාර දීලා හිතට සැබෑ නිදහසක් ලබා ගන්නා ලෙස. අපි දැන් බලමු පිලිප්පි 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට 7 වෙනි පදය දක්වා කියන්නේ මොකක්ද කියලා. කිසි දෙයක් ගැන කනස්සල්ලටපත් නොවන්න. සෑම කරුණකදීම යාඥාවෙන් හා අයදීමෙන් ඔබේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට සියලු තේරුම් ගැනීම් වලට වඩා උතුම් වූ දෙවියන් වහන්සේගේ සමාදානය ඔබේ සිත් ආරක්ෂා කරන්නේය. අපිට පාලනය කරන්න බැරි දේවල් ගැන හිත හිතා ලත වෙන්නේ නැතුව ඒ දේවල් දෙවියන් වහන්සේට යාඥාවෙන් බහර දෙන්න. එතකොට ලෝකයාට දෙන්න බැරි පුදුමාකාර සාමයක් ඔබේ හිතට දැනෙන්න පටන් ගනීවි. ගීතාවලිය 34 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ මෙන්න මෙහෙම කියනවා. සිත බිඳුණු අයට සමිතනන් වහන්සේ සමීපව සිටින සේක. අධෛර්යයට පතුවන් උන්වහන්සේ ගලවා ගන්නා සේක. ඔබ හිතෙන් අසරණ වෙලා කවුරුත් නැහැ කියලා හිතන වෙලාව තමයි දෙවියන් වහන්සේ ඔබට වැඩියෙන්ම සමීප වෙලා ඉන්න වෙලාව. උන්වහන්සේ ඔබේ බිඳුණු හිත සුවපත් කරලා ඔබට නැවත නැගිටින්න ශක්තිය දෙනවා. බය නොවන්න. මම ඔබ සමග සිටිමි. තැති නොගන්න. මම ඔබේ දෙවියන් වහන්සේය. මම ඔබ ශක්තිමත් කරන්නෙමි. ඔබට උපකාර කරන්නෙමි. එහෙම කියන්නේ යෙසායා 41 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. අනාගතය ගැන හරි දැනට මුහුණ දෙන අභියෝග ගැන හරි බයක් දැනෙනවා නම් මෙන්න මේ පදය මතක් කරගන්න. යෙසායා 41 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. විශ්වය මැවූ දෙවියන් වහන්සේ ඔබ අත අල්ලාගෙන ඔබට මඟ පෙන්වන බව මේකෙන් සහතික කරනවා. ජෙරමියා 29 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය මෙන්න මෙහෙම කියනවා. මක්නිසාද ඔබ මා ගැන තබා ඇති සියලු සැලසුම් මා දනිමි. ඒවා ඔබට විපතක් නොව සෞභාග්‍යත් බලාපොරොත්තුවත් සහිත අනාගතයක් ලබා දෙන සැලසුම්ය. අද දවසේ ඔබ විඳින දුක తాවකාලිකයි. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය ගැන ලස්සන සැලසුමක් මේ වෙනකොටත් හදලා ඉවරයි. ඔබට මේ සැලසුම පේන්නේ නැහැ. නමුත් ඒ සැලසුම තියෙන්නේ දෙවියන් වහන්සේ ළඟ. ඔබට හිතනවා වෙන්න පුළුවන් මොකද්ද දෙවියනේ මම මේ විඳින දුක කියලා.
මම මෙච්චර දේවල් කරලත් ඇයි ඔබ වහන්සේ මේ විදිහට ඊටම දරුණු විදිහට මාව පරීක්ෂා කරන්න කියලා ඔබට හිතෙන්න පුළුවන්. මුළු ලෝකෙම අත්හැරලා දාලා කියලා ඔබට හිතෙන්න පුළුවන්. කවුරුත් ඔබේ තනියට නෑ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඔබේ ජීවිතය ගැන ඔබ තීරණාත්මක අවස්ථාවක වෙන්න පුළුවන් ඉන්නේ. ඔබේ තනිකම, ඔබේ ප්‍රශ්නය, ඔබේ කනස්සල්ල, ඔබේ වේදනාව ඔබටම දරා ගන්න බැරි තැනක වෙන්න පුළුවන් මේ වෙනකොට තියෙන්නේ. නමුත් ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ සැලසුම තුළ ඒ අවසානය ජයග්‍රහණය පමණයි. මේ වේලාව ඔබ ඉවසිය යුතු වේලාව, දරාගත යුතු වේලාව, ශක්තියෙන් ඉන්න ඕන වේලාව. ඔබ මේ කඩයිම පනින්නම ඕනේ. ඒ ශක්තිය, ඒ ධෛර්යය, ඒ මඟ පෙන්වීම ඔබට ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් පමණයි. ඔබට මේ මොහොත ඔබටම දරා ගන්න බැරි අවස්ථාවක් නම් ඔබ දන ගහලා දෙවියන් වහන්සේ ඉදිරිපිට යාඥා කරන්න. ඇඬු කඳුලෙන් යාඥා කරන්න. ඔබ දන්න විදිහට යාඥා කරන්න. එක වචනයක් දෙකක් වෙන්න පුළුවන්. ස්වාමිනී මට උදව් කරන්න කියලා කියන්න. ස්වාමිනී මගේ ජීවිතය වෙනස් කරන්න කියලා කියන්න. ඔබේ අවංක සිතුවිල්ල විතරයි ඔබට ඕනේ. මනුෂ්‍යයන්ට තේරුම් ගන්න බැරි ඔබගේ සිතුම් පැතුම්, ඔබ හදවතින් කොඳුරන රහස දෙවියන් වහන්සේට තේරුම් ගන්න පුළුවන්. අමතක කරන්න එපා. අපි කඩන් වැටෙන හැම මොහොතකම දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. උන්වහන්සේ අපේ සරණ හා ශක්තිය. අපේ ජීවිතය අපිට ඉන්න එකම හයිය දෙවියන් වහන්සේ පමණයි. දෙවියන් වහන්සේ ඔබ උපදින්නටත් පෙර ඔබ පිළිබඳව සැලසුමක් සකස් කරලා ඉවරයි. ඒ සැලසුම තුළ ඔබට අනිවාර්යෙන්ම ජයග්‍රහී අවසානයක් තියෙනවා. ඔබ මේ කඩයිම පැන්නට පස්සේ කාලයක් ගිහින් ආපහු හැරී බලනකොට ඔබට ඔබ ගැනම අභිමානයක්, ඔබට ඔබ ගැනම ආඩම්බරයක් දැනෙන්න පුළුවන්. උන්වහන්සේගේ ශක්තිය ඔබට දැනෙන්න පුළුවන්. ඒ නිසා අද දිනේදී ඔබේ හිතේ තියෙන වේදනාව ස්වාමීන් වහන්සේ ඉදිරිපිට තබන්න. දෙවියන් වහන්සේ ඔබ සමගයි. ඔබේ වේදනාව සමගයි. ඔබේ කඳුල සමගයි. ඔබ මේ වෙලාවේ ඉන්නේ ගෙදර වෙන්න පුළුවන්. නැත්නම් බස් රථයක වෙන්න පුළුවන්. ඔබ කොහේ හරි යන ගමන් වෙන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් මේ ආඥාව එක්ක අප සමග එකතු වෙන්න. ඔබ ඇදහිල්ලෙන් මේ ආඥාවට සමන් දෙන්න. අපි මොහොතක් යාඥා කරමු. ආදරණීය දෙවි පියාණනි, මගේ හිත දෙස බලන්න. මා දෙස බලන්න. මගේ හදවතේ තියෙන බර, කනස්සල්ල, වේදනාව ඔබ වහන්සේ හොඳින්ම දන්නවා ස්වාමීනි. මේ මොහොතේ ඔබ වහන්සේගේ දිව්‍යමය ශක්තිය මා තුළට මුදා හරින්න. ලෝකයට දෙන්න බැරි ඒ උතුම් සාමය මගේ හිතට ලබා දෙන්න ස්වාමීනි. අනාගතය ගැන තියෙන බිය දුර කරලා, අනාගතය ගැන තියෙන බය දුරු කරලා, අලුත් බලාපොරොත්තුවකින් මාව පුරවන්න. මම යන එන මඟ තුට ආරක්ෂා කරලා ඔබ වහන්සේගේ ආශිර්වාදය මා මත තබන්න. මගේ වේදනාව, කඳුල, දුක ඔබ වහන්සේ වෙතට ගන්න. ඔබ වහන්සේ තුළ තියෙන සැනසීම, ශාන්තිය මා තුළ වගුරුවන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ජීවිතයේ අඳුරු තැන්වලදී දේව වචනේ ඔබේ ආලෝකය කරගන්න. ඔබ තනි වෙලා නැහැ කියලා නිතරම මතක තියාගන්න. මේ වීඩියෝවෙන් ඔබට සහනයක් ලැබුණා නම් තවත් හිතේ බරින් ඉන්න කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේම සංසුන් දේව වචනයකින් නැවත හමු වෙමු. ඔබ සැමට ජේසු පිහිටයි.